මිල දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා මම දැන් කියා දුන්නා. දැන් හරි නේද? තේරුණා නේද? හරි. තේරුණ ළමයි ටික දාන්න chat එකට තේරුණා කියලා. හරි තේරිලා. තේරුණාට කමක් නැහැ කොල්ලනේ කෙල්ලනේ. මම ආයෙ කියා දෙනවා නිර්වචනය ලියන විදිහ. ඊට පස්සේ ඔයගොල්ලෝ තනියෙන් ලියන්න. ඊට පස්සේ මම ආයෙ කියනවා හරිද කියලා බලාගන්න. දැන් මාත් එක්ක බලාගන්න එකපාරක් කියවමු. වෙන වැඩ කරන්න එපා ඔන්ලයින් ක්ලාස් එකේ හිටියත්. කියන්න බලන්න. මිල දර්ශකයක් යනු පුතේ මෙන්න මේ කරුණු ටික අනිවාර්යෙන් නිර්වචනයේ අඩංගු කරගන්න. එතකොට පුතේ ලකුණු හම්බ වෙනවා. කියමු ඔන්න. මිල දර්ශකයක් යනු කිසියම් කාල පරාසයක් තුල අන්න හරි ඔය ඔයගොල්ලෝ කියන්නේ හොඳට කිසියම් කාල පරාසයක් තුල භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටමේ සිදුවන වෙනස් වීම මැන දක්වන සංඛ්‍යාත්මක මිනුම මිල දර්ශකය කියලා අපි කියනවා පුතේ. හරි. දැන් තනියෙන් ලියන්න මගේ කොල්ලනේ බලන්න පුළුවන් ලියන්න. වැඩෝ. හරි දැන් ලියන්න. විනාඩි 5ක් දෙනවා. ලියලා වුණාට පස්සේ මම ආයි කියනවා. හරිද කියලා